බුද්ධ දශමත්තයක දෙතරමී මේ අර ඩයස් මහත්තයාගේ ගෙදරද? ආව් ඇයි ලොකුන්නේ? හැමෝම කතා වෙනවා මහත්තයෝ නංගි ලස්සනයි කියලා. මාත් බලලා යන්න ආවේ. ලොකුන්නට පේනවද? ඔය ඉන්නේ. හුටා ඒකත් ඇත්තනේ. මම බ්‍රේල් ක්‍රමයට බලන්නම් මහත්තයෝ. අඩු මේ කාටලා මේක මාර වෙල්කම් වෙල්කම් පොඩ්ඩයි එක්ස්ප්ලෝරර් පොඩ්ඩයි මේ බදන් ඉනාවවින්න ඉටරෙක් ගන්නත්ද හායි මේ ඔඩිසි එක්ස්පෝරස් කියල එකත් මේ මූනෙවෙයි මම මුට කතා කරේ මහර ඇතිස දැන් පැය දෙකක් විතර තිස එන බයිල ගොඩක් කියවා අපිට ඇටකුත් නෑ උට ඇටකුත් නෑ කෙල්ඩක් කරන්න දැන් ඉතින් පටන් ගන්නවා කියලා හිතුවා එන කයියක්කා හරි අද මොනාගෙනම කතාග නොත් කොරිය දකුණු කොරියා මෙහෙම යොකට නෝත් කොරිය කිවට වචන් ඒගැන්නේ ඉගේ රට යෝක නෝත් කොරිය නෙවෙයි රට යෝකට කියන්නේ ඩිමොක්‍රටික් පීවස් රිපබ්ලික් of කොරිය කියල ගැන උන්තම කොරිය කෙලොක හිතන්න ගැන උන් කියන්නේ උම්මන ඒමශා ඒකයි එන ඩික්ටේර ශිප් ඇත්තින රටක් කිම්ජොම් කියන බෑල් කර අමුතු කො ගැන ඕ මෙහෙම තින්නක කොන්ට කෙරෙක්ති අර මෙහෙම මෙහෙම කරලා බැරල්ල කුරු ගේ ඒහස්ටයිල්ල වෙනස්ස දෙත්නෑ ගන්න එන පිස්සක් අපි ඊලායන කනව තින්නෙත් නෑ ඉනායන කෙනව දෙන්නෙත් නෑ යගෙන හම තමයි හරි එහෙම ඉගන නෝත් කොරියා කියන්න හෙන එකන්නේ සීකටස් කොඩක් තින රට දැන්ට අපි හැමෝම දන්න නෝස් කොරියාවලට ඇතුල් වෙන්න බෑ ඉගැන්න ඇතුල් වෙන්න පුළුවන් බොහොම සීමිත ඒකට බීස දෙන්න හරිවට හරි මාඩුවෙන් එහෙම යන්න පුළුවන් එකන යන්න බැහැම නෙවෙයි ටුවරිස්ම කෙනෙක්සො ටුවරිස්ම ලුබන් අර ජීටිය5 දහල් එනකර ටුවරිස් ලයිඩියට යන්න පුළුවන් ඇමරිකන් සිටිසන්ස්ලට දහන යන්න බෑ ඒදස් දාසයෙන්ද හෙද පස්සේ ඇමරිකන් සිටිසන්ස් ලට යන්න බෑ කාට හ සමාරුම් හොරෙන් කියල තියෙනවා අනිකර ට්‍රවල් ඒජන්සි හරහා වීසන් ඇක්සට්නට යන්න පුලො හැබැයි මේ ඒ රට ඉන්න කෙට්ටත් එලියට එන්නද හොරෙන් පැන්ලාව පිස් ටෙරි ශිප්ප ඇත්ති උනහරප කියවුණානේ අරකුත් දීප්දාපා දීප්දාපා ටයිම් ස්ටෑම්ප අත්දාගෙන සනිකෝක චල්ලාගින්ද කිය සෝඩ් කළ ටයිම් ස්ටෑම්ප මන්දන්න ඔබ අන්න අන්න අත්තුසප අත්තුසප නටපා හරි ෆච යසල්ට ගැන කප්පා අයිති කියන්න ඇති මට කම්ම ලියෝක බො පැද නෑ බීප ඇදම කමන්ඩ පාහ බිට් ඇත එහෙ ඔෆිසිල් ලැංවේජි ගෙතරක තියෙන්නේ කොරියා කියලා ඉගන්න මෙහෙමයි ඉස්සර සෞත් කොරිය නෝත් කොරිය කියන්න එක රටක් පස්සේ තිබ කොරියන් වෝ කියල එක කොරියන් වෝයෙන් තම ොක දෙකට උනි මට විදිර කොරියන් කියන්නේ මොකද මොකද සෝසලයිස් මොකක් කරය එක නේද උගේ අර මේ මොකද රශය යසල මේකනේ උන් ගන්න යසල තියෙනර කොමියනිස්ටරිම නෑ රශයවල කොමියනිස් නෑ නේ මච රශයාවල ඉගන්නේ රශයවල ඒගන්න ස්කෝවියත් සෝවියට් නියද ගන්නේ ඒකෙම එකන්න අර ඕක මියනිස් සීට්න එක වැටුනට පස්සේ එක තාම කරගන්න එක රටක් තිර තියෙන ගන්නේ උන්ගේ රටේ හැමෝටම එකන උන්ගේ මේ මම වී දෙකක් බැලුව මේ එක ටුවරිස් කෙනෙක් ගිහිල්ලා
ඔව්. ඒක ඇතුලේ මොනවද වෙන්නේ කියලා ඌ ඒක කියන්නේ ටුවරිස්ට් කෙනෙක් කියන්නේ ඌ YouTube ඌ ඒක ඇතුලේ හොරාට ගිහිල්ලා මොනවද වෙන්නේ කියලා උදෙන් හොයනවා මේ ඒකෙදී එක කෙල්ලෙක් කිව්ව කතාවක් තමයි උන්ට මොකක් හරි ඒ කියන්නේ monthly ඒ කියන්නේ මේ monthly ඒ කියන්නේ ටිකක් කර අපේ ලංකාවේ නිකන් අර සහනාධාර හම්බෙනවා වගේ හෙත් හම්බෙනවා ප්‍රමාණයක් ඔව්. රජෙන් හම්බෙන ඒ කියන්නේ එහෙ ඉන්න මිනිස්සු මචං එහෙ ඉන්න අර ඩික්ටේටව නිකන් දෙයියෙක් වගේ අදහගෙන ඉන්න සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ එහෙම අදහන් නෑනේ මචං. ඒ කියන්නේ අපේ රටවල ඔබ කරනවන් නැත්තම් අවුරුදු 5කින් යවන්න කියලා. කොහොමද හැබැයි අපේ ගුන් හැත්ත ඒ වගේම තව එකෙක් රිප්ලේස් කරනවා ඒ වෙනම කතාවක්. මේ ඒ වෙනම කතාවක්. ඒක වෙනම එපිසෝඩ් එකක් කරත හැකි. මේ ඔබ කරපු අර එහෙම නෑ. ඉන්නේ ගාම විතර. මෙම අපි පොඩි තීරණයකට ඇවිල්ලා තියෙන මේක ඇතුළේ පොලිටික්ස් කතා කරන්නේ නැහැ කියලා. මේ ඕඩ් නෑනේ අනවශ්‍යයි නිකන් ගිහිල්ලා නිකන් මම දන්නේ ඔබ කරපන්. නෑ මට ලොකු ඉන්ට්‍රස්ට් එකක් නෑ කරන්න එන්න ඩික්ටේටර්ෂිප් එකක් තියෙන ඒක. ඔව් දැන් උඹත් කියපා ඉතින් දැන් මට ලෝඩ් වෙනකන් තව ටිකක් ලෝඩ් වෙලා ඉන් කියවන් තා මං ඉන්කොනොමි ඊට පස්සේ ඉකොනොමි කියන දැන් කියන්න කවුරුද? මෙහෙ ඔබ කිව්වනේ ඉන්ෆ්‍රැක්ට්. නෑ හරි පොඩ්ඩක් හිටපන්කෝ එහෙනම් මේ දැන් ඉන්න පාලකයා ගැන කිව්වොත් දැන් ඉන්නේ කිම් ජොන් උන් ඩෑල්ගේ තමයි ඔය ඒ කියන්නේ ලීඩ් කෙනෙක්. ඒ කියන්නේ මේ ඕකේ ඒ කියන්නේ ඒ රටේ මචං ප්‍රෙසිඩන්ට් මැරිලා. ඔව්. ඒ කියන්නේ ඒ රටේ ප්‍රෙසිඩන්ට් විදියට හිටියේ කිම් ජොන් උන්ගේ සීයා. කිම් මිල්සන් කියන්නේ නේද? කිම් ලයිටන් කිම් ජොන් උන්ගේ තාත්තගේ තාත්තා. ඔව්. කිම් ඉල්සන්. අන්න යුනිවර්සිටි කිම් එකේ ඉල්සන් තමයි හිටියේ. පේරන්ට්ස්ලා කවුද මන් දන්නේ නැහැ. කිම් ජොන් ඉල්ද මම මතක නැහැ. ඔය කියන්නේ ඔහොමම හිටියා මචං. ඔව්. කිම් ඉල්සන් තමයි සීයා. ඊට පස්සේ කිම් ජොන් ඉල්. ඒ කියන්නේ මූ මචං මේ කියන්නේ සුප්‍රීම් ලීඩර් කියලා. නැතුව ප්‍රෙසිඩන්ට් කියලා නෙවෙයි. ඒ කියන්නේ උගේ සීයා තමයි තාම ප්‍රෙසිඩන්ට්. මූ සුප්‍රීම් ලීඩර්. උගේ තාත්තා මචං සීය නෑනේ නෑ සීයා මැරෙලා. සීයා මැරෙලා. ඒක උගේ තාත්තා තමයි ඉටර්නල් ජෙනරල් සෙක්‍රටරි. අනේ උගේ තාත්තත් was the second supreme leader. The first supreme leader areyane. The one supreme leader කියලා තමයි. ආ supreme leader කියලා මූ මේ Google එකේ මොකක් හරි සිද්ධිය ඔහොම නෙවෙයි උන්ට වෙන නම් කොටක් තියෙනවා. උන් තුන් දෙනාට රෑන්කින් 3ක් තියෙන. ඒ කියන්නේ සීයා එක තාත්තා දෙක මූතු. දැන් ඕකේදී උන් එහෙම තියන් ඉන්නවා කියන්නේ අර රෙස්පෙක්ට් එක හින්දා තාමත් උන්ගේ සීයාගේ තාත්තගේ තාම බොඩිස් තාම ඒ විදිහටම තියාගෙන ඉන්නවා. මේ කියන්නේ වෙනම මියුසියම් එකක් තියෙනවා උන් දෙන්නගේ මලපිඩී තියෙන. ඒකත් වෙනම ස්ටෝරියක්. හරිද? ඒක ඇතුළට යන්න ඒ කියන්නේ උන් අර අපේ වන් අර අපිට මතකද අපි අර චූටි කාලේ පොඩි ස්ටික් එකක් දුන්න අර මේ හොඳ ළමයි විදියට හිටියා. පොඩි නිකන් පින්නක් ගා. sorry. අන්න ඒ වගේ කියන්නේ ඒ රටේ අර මේ අර හොඳ ළමයෙක් විදියට හිටියාම ඒකට යන්න ටුවර් එකක්. ඒ කියන්නේ ඒකට යන්න පුළුවන්. නැත්තම් යන්න බෑ. හැමෝටම යන්න බෑ. ඒ කියන්නේ උන් ඒකට යනවා කියන්නේ තුන් හිතන් ඉන්න නිකන් ලොකු දෙයක් හම්බුණා. එහෙම සිද්ධියකින් කියන්නේ උන්ගේ තාම තියෙනවා. ඒ කියන්නේ අර මාමී කරලා තියෙන උත්තලා නෑ. පේනවා. උන්ගේ නුනුත් පේනවා. ලස්සනට හදලා තියෙනවා. ඒක තියලා තියෙනවා. මේ මියුසියම් ගැන කතා කරොත් වෙනම සිද්ධියක් වෙනවා. ඒක තව ටීවීෙන් එන්න හරිය දැන් උපපලයි පුරුදු. රූල කෙන කිව්වන එතකොට රූල වැඩන්න එතකොට මුන්ගේ ඉගැන කතාකරොත් 1996 මුලින්ම මේකල පටන් ගන්නකොට මුලින්ම තිබල දෙන ලොකු මේක සාගතයක්
ඩ්‍රව් සීසන්නේ කියන සාගතයක් කියනකද සාගතයක් කියන්න කන්න නැතික ඩ්‍රව් කියන්න නම් ඉතින් වතුර නැති මේ සාගතයමකද පිරිඩ තිබ්බල් දොට මේකොල්ල ඒ දවස්සර කරලා තින එලු බ්ලෝ කල්ල තින එලු කිරිදවන්නේ එලු දන්නන එලු අර සුදීර ගෙලු සුදීර කියල මොකට්ට කල මතකන අර බෑ කියන බෑ බෑ කියන්න එලුවන රෙලු වගේ කියලන බෑ කියන්න එලුව කෙල්ලොන්ට බනින්න ඒවන එලු වගේ කියලන ඇබෙලෙන් බෑ කියනවා කියලා මේකට මතක නෑ කියපම් නෑ ඊර අප මතකන ති අපි සුදීරගේ ක්ලාශනය කෙනෙක් කින්නනම් ශුදීර ගැන ආදරයට සුදීරස ලාස් සුදීර කවුදුපම් දැන් ජයමාන් ජයවන්නස පිර ජයවාන්ට පිසික් සිංගලිෂ් මීඩියම ඉල්ලානම් කරට පලු සුද කියලකිවට ඉස්තර දත්ත දැන් කොන්්ඩ තියෙනස ආතරේ වෙන යාගෙන කතාත්තාගේ එතකට ඒක වෙලා ඉටස එල්ලෝ ලැම්බෝ කරනේ දෝ වැඩියුන් හම්මෙන්ට මොකක්ද කියවංකු එලු වැඩියුණ මොකදන්න උන්ටරන්න තනකොල තනකොල ගොන්න නිසා මේ තනකොල සම්පොට නැතිවෙන තකට අර උස් බිම්මල ම තනකොල හෙම නැතින ොක්කම අයන්ට ගන්න නිටවස්ස ඉස ඔක්කෝන ගිහිල්ල මේ මොකද ගෝල් බින් ඔක්කොමි නාශයලා පතල් හෙමොක්කොම් අර පතුරෝලින් හිලා ඔකට කියන්නේ මේ මඩ නෑමක් කිය බද මඩ නායෑම මඩ නායෑම මොකක්ද එකට ඉංග්‍රිශ්වජන තිබ්බේ මට් ලෑන්ස් ලයිට් කියනමක් කරයකෝ එතකොටම කියලා පතල් ඔක්කොම එහෙල ගිල්ල තියෙනවා ඉට පස දැන් මේ ගොල්ලොන් ඉන් පස්සේ එද්දාස් ඒන 800 900 අතර කාල තියෙන්නේ ඒ කාලෙදි මේගොල්ලෝ ඇත්තටම මේන් ඉකොනොමි කියන්නේ මේගොල්ලන්ගේ ඇත්තටම අර ආර්ථිකයක් ඇත්තටම නෑ නේද බං එහෙම අර ලොකු ආර්ථිකයක් නෑ නේ ඇත්තටම නෑ නෑ කියන්නේ ආර්ථිකයක් කියන්නේ රට ඇතුලේ ආර්ථිකයක් තියෙනවා කියන්නේ රට ඇතුලේ දුවන ආර්ථිකයක් තියෙනවා හැබැයි උන්ට ඒ කියන්නේ උන්ව බේසිකලි ඒ කියන්නේ උන්ගේ රට ඇතුළට ඇමරිකන් ප්‍රොඩක්ට්ස් එන්නේ නෑ උන්ගෙන් ඇමරිකා ප්‍රොඩක්ට්ස් ගන්නෙත් නෑ එතකොට අර USD වල පොඩි හිඟකමක් තියෙනවා මොකද මුන්ට USD ඕනි රට ඇතුළ තියෙන ටිකෙන් ඉන්න බැරි මුන් නියුක්ලියර් ටෙස්ට් කරනවා ටොන් ගන්න ඒ කියන්නේ මූ හෙන පිස්සේ කරද කිම් ජොන් උන් කියන හෙනම් පිස්සේ ඒ කියන්නේ උට වැඩන්නේ උගේ ඒ කියන්නේ මේ අර තියනා නර කෑම නැතිකම මොකක්ද අන්න ඒ අතින් සෑහෙන්න උඩකින්න රටක් ඔය කියන්නේ ඒ කියන්නේ ඕකේ නිකන් මන්නේ වෙනම් පැත්තකට නෝ ගන්න වලදී මතක අන්න ඔව් අන්නේ ඔව් ඒකෙන් සෑහෙන්න උඩ බින්න රටක් ඒ කියන්නේ ඒ රටේ මචං හොඳට ඉන්න අයට වැඩි වැඩියෙන් හම්බුන ඒ කියන්නේ උඩ টොප් ටියර් එකේ ඒ කියන්නේ ඇත්තටම කමියුනිස්ට් කියලා ගන්න නෑ එතන බලන්න කියනවා ඒ කියන්නේ ඇත්තටම මේ ක්‍රම ලෙවල් එකට හම්බෙන එක නේද දැන් අන්න හරි ඔය ඒ කියන්නේ රෂ්‍යාව වල තියෙන හැමෝටම එකම විදියට අන්න ඒවත් දැන් ඔය ලංකාවේ දැන් රජයේ ඉන්න අයත් ඒගොල්ලෝ ඉන්නේ කමියුනිස්ට් කියලා හැබැයි දැන් ඩෙමොක්‍රටික් ඒගොල්ලෝ දැන් කියන්නේ අපේ ලංකාවත් මචං ඩෙමොක්‍රට් වර්ධලප්පක් හරිද මට දැන් අනිත් වචනේ මතක නැහැ. කියන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී ඒ දෙකම තියෙනවා. ඒ කියන්නේ නිකන් අර ඒ කියන්නේ අරුංග තරහ කරගන්නත් උන්ද තරහ කරගන්නත් එහෙම සිද්ධියක් තියෙනවා. ඒ කියන්නේ මුගේ අර නියුක්ලියර් ටෙස්ට් වලට සෑහෙන ගාණක් හොයාගන්න ඕනේ. ඒකට USD යනවා. දැන් ඔය සල්ලි ටික රට ඇතුලේ හොයාගන්න බෑ. ඒකට උන් වෙන වෙන රටවල් වලින් සල්ලි ඒ කියන්නේ අර USD ඉන්කම් එක ගන්න බලනවා ඒක ගැන දැන් ඔබ කියන්න. ඒකට කරගත්ත ක්‍රම තමයි මුලින්ම මේගොල්ලෝ පටන් ගන්න තියෙන්නේ සිගරට් විකුණලා තියෙන. සිගරට් හොරෙන් විකුණලා තියෙනවා. ස්මග්ලින් කියලා. ස්මග්ලින් කියන හොරෙන් විකුණනවා නේ. ඊට පස්සේ තව බොඩි පාර්ට්ස් තියෙනවා එන්ඩේන්ජර්ඩ් ස්පීසීස් මේ කියන්නේ ඔය අර බඳ වී යන සත්තු ඉන්නේ. රයිනෝලා මම හිතන්නේ එහෙම තමයි කට්ටිය. ඒ සත්තුන්ගේ බොඩි පාර්ට් විකුණලා තියෙනවා. ඇත්තටම ඒක මිනිස්සුන් විකුණන්නේ නැති නේද?
කරනවා ඇති ඉතින් ඒ ගැන තාම බොඩි ඒ කියන්නේ පටිනවා ඒක නම් මචං රටේ වගේ කරනවා ඔව්. ඒ කියන්නේ මේකේ තියෙන ප්‍රශ්නේ මේ කරන්නේ ඉලීග සොරි ඒ කියන්නේ සාමාන්‍යයෙන් මචං අනිත් රටවල් වල කරන්නේ ගවර්න්මන්ට් එකෙන් නෙවෙයි ඒක ඉලීගල්ලට මුන් ගවර්න්මන්ට් එකම කරන්නේ ඒක තමයි එතකොට මේගොල්ලන්ගේ අර මේන් අර දැන් අර උඹ කිව්වාගේ නියුක්ලියර් ටෙස්ට් වලට මේන් සල්ලි හොයන්නේ හැකින් වලින් ගොඩක් කරා ඒ කියන්නේ මේ මේගොල්ලෝගේ එක එක කියන්නේ මේගොල්ලෝ ඇත්තටම හැකින් ගෲප් එකේ මේ මොකක්ද නම් සෙට් නෑ ඒක නම් මොකක්ද සරස් නේද මට මතක නෑ වෙන මට දීචන මතයි මේ එතකොට මේගොල්ලෝ ඇත්තටම හැකර්ස්ලා හොයාගන්නේ මෙහෙම ඇත්තටම ඒ කියන්නේ මේගොල්ලෝ කරන්නේ ගවර්න්මන්ට් එකෙන් කරන්නේ මේක ඒ කියන්නේ මුලින්ම කරනවා හොඳට අර ඉගෙන ගන්න පුළුවන් පොඩි ළමයින් ඒගොල්ලෝ හොයා ගන්නවා මම වීඩියෝ බල බගේ මේ ඊට පස්සේ එහෙම හොයාගෙන මේගොල්ලෝ දානවා ස්පෙෂලායිස් කරපු හයි ස්කූල් වලට කෙලින්ම ඒ කියන්නේ අර ඒගොල්ලන් ටැලන්ට් එක බලලා දානවා දාලා ඒකෙන් අවුට් වෙනකොට ඒගොල්ලෝ යවනවා මේ අර ඒ කරේජ් කරනවා ඒගොල්ලෝ කෝඩ් කරන සයිඩ් එකට අර හැකින් සයිඩ් එකට නිකන් කරේජ් එකක් දෙනවා ඒකට යොදාගත්ත යුනිවර්සිටි වලට කියන්නේ කිම්චි යුනිවර්සිටි ඔෆ් ටෙක්නොලොජි කියලා තියෙනවා එකයි අනිත් එක කිම් ඉල්සන් මම දන්නේ අර ගොල්ලන්ගේ කවුද අරුගේ තාත් සීයා නේද අරුගේ සීයා නේද තාත්තා හරි සීයා ඔව් අන්නේ එයාගේ සීයානේ කිම් ඉල්සන් කියන්නේ මම හිතන්නේ සීයා වෙන්න ඕනේ මේ එයාගේ කිම් මිල්සන් යුනිවර්සිටි කියලා තියෙනවා අන්නේ යුනිවර්සිටි දෙකකින් එකට තමයි මේගොල්ලෝ යවන්නේ යවලා අර කෝඩින් සයිඩ් එකෙන් හොඳට පුරුදු කරනවා සම්පූර්ණ මේගොල්ලෝ හඳුන්වලා තියෙන වෝරියර්ස් කියලා අර ෆියුචර් වෝරියර්ස් කියලා තමයි හඳුන්වන්නේ අර කෝඩින් සයිඩ් එක හොඳටම දක්ෂව ටික තෝරගෙන ඒගොල්ලන්ට ගවර්න්මන්ට් එකේ ජොබ් එක දෙනවා ගවර්න්මන්ට් එකේ ජොබ් එකක් දෙනවා ඒ ජොබ් එකෙන් තමයි මේගොල්ලෝ හැකර්ස්ලාට අනිත් පැත්තට හරවගන්නේ අර හැකර්ස්ලාගේ ගවර්න්මන්ට් එක හරවන්නේ කොහොමද මුන් ජරාවැඩ ටික ඔක්කොම කරන්නේ ගවර්න්මන්ට් එකට ගන්න ඒකයි එතකොට මේගොල්ලන්ගේ ගෲප් දෙක කියන්නේ එක එක හැකර් ඕගනයිසේෂන් තිබිලා තියෙනවා යුනිට් 180 කියලා එකක් තිබිලා තියෙනවා ඊට පස්සේ තව එකක් කරගෙන ඉන්න සයිබර් ඔපරේෂන් අවුට්සයිඩ් නෝර්ත් කොරියා කියන එකෙන් තමයි 180 කියන ඔපරේෂන් එක අරන් යන්නේ සයිබර් ඔපරේෂන් අවුට්සයිඩ් නෝර්ත් කොරියා කියන නෝර්ත් කොරියා එකෙන් එළිය සයිබර් ඔපරේෂන් කියන්නේ සයිබර් ඔපරේෂන් කියන්නේ මොකද සයිබර් ඔපරේෂන් කියන්නේ සයිබර් පැත්තේ තියෙන මෙහෙ අන්නේ ඒකේ යුනිට් 118 යුනිට් 180 කියන එකේ තමයි ඔක් කරගෙන යන්නේ. ඒතර මේගොල්ලෝ ගොඩක් ටාගට් කරන්නේ ෆොරින් මනි. එන්නේ පිටරටින් ඉතින් අදින්න අතුල හදාගන්න දැල්ලි. එතකොට මේ ඒ කියන්නේ මේගොල්ලෝ ඒ කියන්නේ අවුරුද්ද නම් නෑ ඒ කියන්නේ උන්ට එහෙම සල්ලි ඕනේ අර ටෙස්ට් වලට දේවල් උන් ගෙන්න ගන්න බෑ කොහෙන් හරි ගවර්න්මන්ට් එකෙන් කරන්නේ. ඒවට අර මේ රට ඇතුළේ තියෙන සල්ලියට එන්න බැරි ඉන්නේ නිය ලංකාවේ සල්ලි ප්‍රින්ට් කරාට වැඩක් නැහැ ඒකත් ඒ වගේ තමයි මේකේ මේ කොහොම හරි හැකර්ස්ලා ඇත්තටම රටට ගෙනමලු ආදායම 2 බිලියන් මිලියන් ඒ කියන්නේ 2 බිලියන් USD විතර ආදායම ලංකාව මේ ඒ රට ඇතුළට ගේනවලු හැකර්ස්ලා ඔය ස්කෑම් කරලා ඒ වගේ දේවල් වල ඔන්ලයින් මේ අර එක එක Java නම් අර ඒ වගේ තමයි ගෙන්නන්නේ ඇතුළට. ඒතර මේකට ෆිල්ම් එකකුත් තියෙනවා 2004 ඔය හැකර්ස්ලා ගෙනම හදපු සෝනියෙන් හදපු ෆිල්ම් එකක්. සෙත් රෝගන්ස් කියන නළුවා රඟපාන ඉන්ටර්විව් කියලා. ඒකෙත් මේ කොරි මේ නෝත් කොරියාවේ ඒවා තමයි අතර මේ කියන්නේ ඒකේ බේස් කරලා තියෙන නෝත් කොරියා ෆිල්ම් එක බලන්න ඕනේ අතර මම බලලත් නැහැ මේ මත් බලන්න ඉන්ටර්විව් මේ ඒතර මේගොල්ලෝ අතරම ඇටැක් කරලා තියෙනවා ගොඩක් වෙලා පිලිපීනේ බංගලාදේශي ඒ වගේ රටවල් වල මේ බැංකු සිස්ටම් තියෙන්නේ ඒ වගේ අර වීක්නස් එකක් බලලා බ්ලයින්ඩ් ස්පොට් එකකට මේ ගහලා තියෙනවා සම්පූර්ණයෙන් ඒකෙන් මම සන්ඩිය ඇදලා හැම කරලා තියෙනවා. ඒතර මේගොල්ලන් මම හිතන්නේ හොඳම මේ රැන්සම් එක මොකක් හරි මේ ඇක්ටිව් වෛරස් එකක් WannaCry 2.0 කියලා. මොකක් හරි ආවනේ ඒ දවස්වල මම මතකයි ඔක තිබ්බා. WannaCry එක. ඕකට මේ එකෙක් ඕකට එන සිද්ධියක් දාලා උටත් එන නඩුවක් කියලා සිද්ධියක් තමයි කියනවා. ඊට පස්සේ ඒකේ කොහොම හරි ඒක ටාගට් කරලා තියෙන කම්පියුටර් සිස්ටම් government federal railway network එක government කියන්නේ මොකද federal government නෙවෙයි German sorry German වල federal railway system බැලුවා ඒ කියන්නේ ඒ කියන්නේ එක්ස්ලඩ් railway තියෙනවා ඔව් එනවා German federal railway network එකයි
බ්‍රිටිෂ්ලාගේ නැශනල් හෙල්ත් සර්විස් ඔය දෙකටම ගහලා තියෙනවා මේකේ. වන්න එකයි 2.0 වලින්. සම්පූර්ණ මම හිතන්නේ හින්නා ලාභයක් එතන වෙලා තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝගේ විතර මේගොල්ලෝ ඩෙවලොප් කරනවා malware attack ransomware මේගොල්ලෝ මං නිකන් චුට්ටක් මැද්දෙන් පැන සමාවයක් මේ කිය- ඔය ඒ කියන්නේ වෝන ක්‍රයි කියන වෛරස් එක ආ මේ ඒක මචන් පොඩි කෝඩ් එකක් තිබිලා තියෙනවා ඕක ඩීඇක්ටිවේට් ඕක හොයාගෙන තියෙනවා ඩයල් එකක් මේ කියන්නේ ඕක රේඩිට් එක කියන්නේ ඌ මේව කෝඩ් එක බාලාගෙන යනකොට උට සෙට්ලා තියෙනවා එක තැනක ආ කෝඩ් එක අස්සේ පොඩි කෝඩ් ලයින් එකක් තියෙනවා වෙන සර්වර් එකකට ඒ කියන්නේ ඒ තියෙන ලයින් එකකින් කරන්න වෙන සර්වර් එකකින් තව සෙට් එකක් මොකද ඩවුන්ලෝඩ් කරගන්න මට මතකයි ඔන්න බල්ල ගොඩක් ඔන්න ඔය කෝඩ් එක කරන්න ඔය කෝඩ් එක නැති කරගන්න මොකක් හරි විදියක් තිබිලා තියෙනවා මොකක් හරි PC එකෙන්ම මොකක් හරි චූටි කෝඩ් කරලා ගන්න ආ ඔන්න ඕක මූ දාලා තියෙනවා රෙඩිට් එකට ආ ඕකෙන් තමයි ඔය හෙල්ත් සර්විස් එක යන්තන් හරි පේරුණේ නැත්තම් ඒ කියන්නේ බ්‍රිටිෂ් හෙල්ත් සර්විස් එකම තනිකර කෙලවලා යනවා. ඒ කියන්නේ මුළු රටේ. ඔව්. ඒ කියන්නේ දැන් ලංකාව වගේ නෙවෙයි මචං අනිත් රටවල් වල එහෙම ඒ කියන්නේ සයිබර් පැත්තේ හෙල්ත් සර්විස් එකට ලොකු ඒ කියන්නේ මොකක් කරුණොත් ඔක්කොම ඩවුන් වෙනවා. දැන් ලංකාවේ වගේ ලෙජර්ස් වල ලියා නෙට්ටක් කරලානේ සෙට් එකම තියෙන්නේ අර හොස්පිටල් ඔක්කොම රේල් එක ඔක්කොම ඒ වගේ නෙට් එකනේ දැන් අපේ ඔව්. රේල් එකේ කම්පියුටර් එකක්වත් තියෙනවද කියලා අපි දන්නේ. ඔය කියන්නේ මම මචං ඒ කියන්නේ කොටුවේවත් දැකලා නැහැ අර ඒ කියන්නේ ටිකට් දෙන තැන නම් සමහර තැන්වල දැකලා තියෙන එච්චර ඕනේ නැහැ මේ ආ මෙච්චර දියුණු නගරේ වෙච්ච දැන් දියුණු කියන්නේ එහෙම දියුණුවක් නෙවෙයි මං කියන්නේ ආ ඊනානේ නගරයක් කියලා ඕම ගමත්තර කාඩ් එකක් අස්සට ගහලා අප්පක් කරේ ඒ අන්තන් දෙවිලා දෙන්න අර ඊ ටිකට් කියලා එකක් තියෙනවා ඒකත් ඉතින් එන නෑ කාඩ් පේමන්ට් කරන්න ඒක තමයි කියන්නේ මැද්දෙන් ගන්න කියලා මේ මං ඒ පැත්තට පොඩ්ඩක් ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා සයිබර් සිකියුරිටි පැත්තට මට අමතකයි කොහෙද කරේ කිය. ඔබ කියාගෙන ගියේ රන්සම්වෙයාර් ගහනවා රැන්සම්වෙයාර් ඇත්තටම මේගොල්ලෝ යූස් කරලා තියෙන ස්විෆ්ට් බෑන්ක් සිස්ටම් එක. ස්විෆ්ට් කියන්නේ සල්ලි මේක නේද ඔය? සල්ලි මේවා කරන එක නේද? ස්විස්ට් ස්විෆ්ට් 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 S W I F T සික් ස්විෆ්ට් තියෙන බෑන්ක් සිස්ටම් සික්සලද බෑන්ක් සිස්ටම් එක දිග නමක් තියෙනවා මතක නෑ ඒක ලියහගත්තේ නෑ පුතෝ මේන දිගයි බලපන් දිග නම වෙන්න උඹට සර්ච් කරා නෑ මං ඒක තියෙන මේ රට බැලුවේ ඒක තියෙන්නේ කොහෙද කියලා ඒක ඉන්ටර්නැෂනල් සර්විස් එකක් ගොඩක් වෙලාට එන ආ, මහිත රටවල් අතර සල්ලි මාරු වෙනකොට ඕක තමයි යූස් කරන්නේ ස්විෆ්ට් බැංකුව හරහා මාරු වෙන ඔන්නෝම එකක් නේ තියෙන්නේ රටවල් හරහා මාරු මතක කරන්නේ එහෙම තමයි මට මතක ඉදිරි තිබ්බේ නෑ නෑ ඒ කියන්නේ ස්විස් බෑන්ක්ස් නම් මං වශයෙන් වෙනම නිකන් වෙනම ගැල්ලක් කියන පටන් ගන්න ගියොත් ඒක පොඩ්ඩක් පොලිටිකල් කරලා ඊට පස්සේ එතකොට මේගොල්ලෝ 2016 2014 පෙබරවාරි 1 මේ ඔය බැංකුව මට්ටම්. හරහා රුපියල් මිලියන නෑ රුපියල් නෑ සොරි රුපියල් නෑ ඩොලර් මිලියන 101ක් ඩොලර් මිලියන ඔල කීයද ඩොලර් මිලියන 101ක් දුව ඩොලර් මිලියන 101ක් ෆෙඩරල් රිසර්ව් ට්‍රාන්සැක්ෂන් එක කරහා අර ට්‍රික් කරලා ඒ කියන්නේ ට්‍රික් කරනවා කියන එක බරවට්ටල වගේ මේ නෝත් කොරියාවට අදිනවා ස්කෑමර්ස්ලා තමයි මේක අදින්නේ එතකොට මේක අදිනකොට ක්‍රිප්ටෝ කරන්සි එක්ස්චේන්ජ් එකක් තමයි අතන මෙතන වෙන්නේ මොකද ලොකු සල්ලියක් මම හිතන ක්‍රිප්ටෝ වල ඉන්න කොහොමද ඉතින් ස්කෑම් වෙන්නේ දැන් ක්‍රිප්ටෝ වල ඉන්න කොහොමද ඊට පස්සේ 2018 හයිස්ට් එකක් කරලා තියෙනවා 2018 ඒ හයිස්ට් එකෙත් මේ ඒකේ නම නම් කියලා නැහැ හොංකොං එක්ස්චේන්ජ් එකක් වෙලා තියෙනවා බිට්කොයින් 10080 බිට්කොයින් 10080 2018 දී එතකොට ඒකේ වර්ත් එක කියනවා 94 මිලියන් ඩොලර්ස් 94 මිලියන් ඩොලර්ස් වටිනාකම බිට්කොයින් 10080 එතකොට දැන් වටිනාකම කිව්වොත් ඒක ඩොලර් බිලියන භාගයක් කියලා කියන්නේ ඩොලර් බිලියන භාගයක වටිනාකමක් තියනවා කියලා කියන්නේ සම්පූර්ණ එච්චර සල්ලියක් මේ මුන් උස්සලා තියෙනවා ඔය රැන්සම්වෙයාර් මැල්වෙයාර්ස් යූස් කරලා සම්පූර්ණ දීලා දෙනවා ගේම් කොහොම ගේමක්ද ලංකාවට තම ඔය
නෑ මේ ඔය ඔක්කොම් ෆන් කරන්න කියලා එකන ඔය ඔක්කොම ෆන් කරන්න ගවමෙන්ට් එකින් කියල මතක් ති වන්න සිරාට එහෙම ලොකු දෙවල් ඒ ගවමන්ටෙන් කරනවා ඇත්තර අනුර මහත්තයෝ කරනවන වැඩ උන්න වැඩ නයිට පෙසලිස්ල ඉන්න ලංකාවන තරන්නේ ඔන්නගේ කරනාන වැඩ පේසු පේසු එකද ටයින්ඩ ටයින්ඩ වඩේ වාගන්ට කමරා සෙටිංස් අනේ අනේ ප්‍රයිවසි සෙටිංස් මේ ඇන කරන්න ඩිවයිසස් කෝ කැමරාසා විදි කරනාට වැඩේ ඇඩේ කරඩට වැඩේ 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 තෝනික කට ෆිල්ඩ පිය වැඩි වැඩි වුණානේ මේහරි මේහරි ඇත්තර ලයිට් ලබ්බපේ දැන් එතකොට මගේට එකනමික් ගෙන කිව තොච්චරම දී නොට හෙම ලොකු ඉගන වන්න ඇති මු කරන්න හොකන නැගැන ඔවිට වැඩිය ඇති ඉල්ලීගල් දේවල් ති ලීගල් දේවල් අපි තැනගන්න දෙන්න මේ ඒගන්න ඕකේ නික ඉල්ල ඉල්ලීගල් එකන්න මග්ලිං ගන්න කිවොත් මසන් මේ ඕක අර බෝඩ එක තියෙනට චයින බෝඩ් එකගැන ඔය ඒකේකනත් පන් කියන්න ගැන ඔය එකක රටවලින් බෑ ඕකස්සර වශම් බඩුවෙක් නෑ ඉගන්නේ හැබැයි එක තුළින්නම් iPhoneම යුස් කරන ඒ ඔක්කොම මග කරපුති මංගලෙන් කලින් කත්ව බෝඩර්ස් ගැන කතා කරොත් මේ ඔය රට එකන රටේ පහල කෑරල බෝඩ් එකන්නේ නෝත් කොරිය ගැන්නේ නෝත් කොරිය සෞත් කොරිය ගැන ඉස්සර කොරියා එක කොරියාවක් පස්සේ 1950 සල පොඩි බෝ එකක් ගිහිල තම ඕක දෙකට උන්නේ අවුරියෙන් ෝගෙන උඩිත් නෑ අවුත්තු තුනක විතර බෝ එකක් කොතන තියෙනවා කොරියන් ගෝ කියලා ඔන්න ඔතනදී ඒගන්න එතනින් එහාට උත්තන කියන නෝත් කොරිය කියන රට බෝඩ්ඩලා තියෙන්නේ සෞත් කොරියාවල්ටයි චයිනවල්ටයි තව පොඩි පොඩි කෑල්ලකට නිත් කෑල්ල මට මතකල ජප නෑ මොකක්කරි කොහරි රටකට සෝවියට් කියන්නේ සෝවිටින අදරන්නේ සොවිතුන් කියන්න ඒ වයිවරයි ඒගැන ඒවල් සිද්ධෙන් පස සෝවියටෙන් සිද්ධිය ඉවරයි මේ ඒගන ඕක ඕක ඇතුලන්න මිනිස්ටු ගැන කතා කරොත් ඒකේ සෑන කට්ටයක්කින් අර බකිව හරිද්‍රතාවයෙන් ඉන්න සයින් ඒක හින්ද ඉගන්නේ ඕක මේ බංවයි රඩේ හය ලිටරේක 80-90 කර තියෙනවා වටඩි පට්ටට ඒගැන මහිතනේ වාර්තාවල දීල දන එකන මුම් පෙන්න්න කොමත්තර රටහෙන දියුණු කියල සින්නයන්න පෙන්න්න එලියට ඉන්න උඩ තලේ තරයි පෙන්න්න මිනිස්සු අර යට තලේ පේන්න මන මිනිස්සුන්ගේ එතලෝක වේජ්ජක ගත්තොත් මනුස්සේක ඩොලර් 4-5 දුප්පත් මිනිස්සුන්ගේ ඩොලර් 4-5 දවසට ඕවගේලු වෙච්ජ ගයන්නේ ඩොලර් 1-2 ඩොලර් 4 ඕගේ පොඩි වෙච්ජකල්ලු හම්බෙන්නේ වෙච්ජන වේජ වර්ග කිය වෙජ් කියන්නේ මේක සැලරී මා දවසට හම්බෙන සැරෙන ඉගැන එච්චර අඩුව එක කම්මෙන තොල් ලිටර සෙලට්ක 90%ක් තියෙනවා කියන්න ලංකාවේ තිච්චර ඕක ආතාර මේ කියන ශෝප් එකට උන් සෑහන කට්ටක් කෑවගෙනකට තව එක්සම්පල් ඇතම හොටෙල් of ඩූම් කියලයක්කපිට ඉගෙන මේ ඔය රටේ තියෙන හොටෙල් of ඩූම් කිය ඒ හොටෙල් එක හදලා තියෙන්නේ මොක්කරි ඔය ඉන්ටර්නශනල් මීට අප එකත් තිබිලා තියෙන ඔය රටේ මේ මට මතක නෑ 90s කරන්නට 19 කරන්නල මේ ඇගන්නේ උන් ඒකට වශා එකන්නේ උන්ගේ රට දිගුණුව කියලා පෙන්න්නන්න කියන්නේ
එලියෙන් ගෙන අයට උන්ගේ රට තියෙන කියලා බලන ලොකු හොටෙල් එකක් ගහලා තියෙනවා. ඔව්. හරිද? ඒ හොටෙල් එකේම විශ්වාස කරපන් අද වෙනකන් එක මිනිස්සෙක් ඒ හොටෙල් එකේ ඉඳලා නැහැ. ඔව්. එකම එක මිනිස්සෙක්. හරිද? තනිකර බිලියන් ඩොලර් ඒකට වියදම් කරලා තියෙනවා. ඒ කියන්නේ හොටෙල් එක කොච්චර ඉක්මනට ඕනිද කියන නම් පහළ බේස්මන්ට්. ඒ කියන්නේ සාමාන්‍යයෙන්ම මේ අර අපි ඒ කාලේ මහානාමයෙන් ඉන්නකොට මේ ඒක ඉස්සර හොටෙල් එකක් ගියා. හ්ම්. ඉස්සර ඒකේ බාස් එහෙම බාස්සනකොට අපිට සද්ද එහෙම ඇහෙනවා. ඉස්සර ග්‍රවුන්ඩ් එකට එන ගියාම මේ මුළුම කාලේ ඒ කියන්නේ ඒ හරිය මොකක් හරි බස්සනවනේ. ඒ කියන්නේ මොකක් හරි බිල්ඩින් එකක් එන උසන ඔව්. ඒකේ සෑහෙන්න යටට පොළව ඩ්‍රිල් කරලා එනට එහෙම කම්බි වස්සලා තියෙනවා. ඔව්. කම්බි නෙවෙයි. හ්ම්. දඩ මෙහෙම පිලර්ස් බස්සලා තියෙන්නේ. බස්සලා ඒවා බස්සලා තියෙනවා. ඔව්. දැන් මේකේ ඒවත් අඩුයි. ඒ කියන්නේ මේකේ පහළ ස්ට්‍රක්චර් එක එහෙම හයිය නැහැ. ඔව්. ඒ කියන්නේ එච්චර බිලියන් ඩොලර් මුන් ඉන්වෙස්ට් කරලා දෙනවා ෂෝ ඔෆ් එකට. ඔව්. හරිද? ඒ කියන්නේ දැන් ඒකේ ඒක උන්ට ෆිනිෂ් කරගන්න බැරිලා තියෙනවා. ඒකෙන් උන් 2018 වල LED ඔව්. දඩ ඩිස්ප්ලේ එකක් කියන්නේ ඒක ෆුල් වැහෙන්නව දාලා දැන් ඒකේ ලූප් එකක් විදිහට ප්ලේ වෙන්නේ. රටේ ඔය කිම් ජොන් උන් මේ ෆිල්ම් පිස්සෙක් කියනවනේ. ඔව්. හරිද? ඔව්. ඌ මේ ෆිල්ම් පිස්සෙක් කියන්නේ. ඌගේ ෆිල්ම් එකක් තිබිලා තියෙනවා. ඌ රංගපාපු ඕක තමයි එක දිගටම තියෙන්නේ. හ්ම්. කියන්නේ උන්ගේ රටේ ඔය ඒ කියන්නේ උම්ම තමයි. ඒ උම්ම ඉන්න උම්ම තමයි ඒක ඉන්නේ හැමතැනම. උන්ගේ ආම ඉතින් ඒක ප්ලේ වෙවි තියෙනවා. ඒක ප්‍රොපගැන්ඩා. අන්න ප්‍රොපගැන්ඩා කැම්පේන්ස්. හරියටම කිව්වා. thank you. ගේම් වලින් ගත්ත වචන. අන්න. තමයි ඒ කියන්නේ ඒකට කියන්නේ හොටෙල් ඔෆ් ඩූම් කියලා. ඒ හින්දා ඒ කියන්නේ තාම එක්කෙනෙක්වත් ඒකේ ඉඳලා නැහැ. ඒ අපිත් ඉතින් මේ ලංකාවේ ඊට බෑ නිලුම් කුකුණක් කියලා ඔකත්ෝ වගේ නේ. දැන් නම් කීයක් හරි ඇයි අර කීයක් හරි හොයනවා ඒකෙන් දැන්. ඒ නිසා ඕල නැහැ. ලොම් කොලොනෙත් අර පොහොට්ටුව තියෙන කැලලට එල්ලි ඒ කියන්නේ මම දැක්ක ලේසර්ස් ගහලා ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න කාලයක්. ඔව්. මම සමහරවිට දැක්කා. ඒ කියන්නේ ලේසර්ස් ගහලා ඒකේ මෙහෙම එක දිගට හැබැයි ඒකට LED සෙට් එකක් හරි කරලා එතන ඇඩ්වර්ටයිස්මන්ට් වලට රෙන්ට් කරන්න සයින් ගන්නවා. ගානක් හොයලා තිබ්බා සිරාවට. මොකද ඔක උඩට ඕනෙකට පේනවනේ. කොච්චර දුරට පේනවද? ඌයා කොයි කියන්නේ. නික නට්ටක් වුණත් ඒක පුදුම නට්ටක්. පට්ට උදර නට්ට තියෙන. සිරාවට. ඒ මහරයට එහෙම ඒක පට්ට ලස්සනනේ. මම තිබ්බනේ ඒක අවුරුදු කාලෙට මොනවද දැම්ම නේද? ඔගේ අවුරුදු නිව් ඉයර් එක ලබනකොට එහෙම මොනවද කරානේ ඔක. ඒක මම කියනවා බයි කියන්නේ ඒකේ අර පහල ගෑල්ල සෑහෙන කොන්සර්ට් එහෙම තියෙනවානේ හරිය මේ අර තියෙනවා කොන්සර්ට් මම ඒ අවුට්ඩෝර් කොන්සර්ට් සිග්න එක නැති ඉඳ මම ඒකට ගිහිල්ලා මම දන්නේ නැහැ. ඔබ දන්නවද මම ඉන්ඩෝ තමයි ආස ඉන්ඩෝ කියන ගියස්සේ තමයි තියෙන්නේ. උඹ ඒ කියන්නේ එක්ස්ට්‍රා ලෙවල් ඉන්ට්‍රෝවර්ට් නෙවෙයි ඉන්ට්‍රෝවර්ට් නැහැ මාත් එහෙම ඉන්ට්‍රෝවර්ට් තමයි වෙන්න පුවටම නැහැ. ආත් ලොකුට නෑ ඉතින් මං කොහෙවත් යන්නේ නැති නිසා නෑ. ඒකට ගියොත් ඒක නෑ දැන් පට දැන් උඹ හිටපන්කෝ උඹට පටන් ගත්තාම බඩු සෙට් එක ඉතින් කෙලින්ම ඉන්ට්‍රෝවර්ට් කැලේ එක්ස්ට්‍රෝවර්ට් විතරයි වෙන්නේ. ඉන්ට්‍රෝවර්ට් කැලේ කැම්පස් එකේ තොරන්න නෑ. කැම්පස් එකේ තොරන්න. මේ කාලේ කොට නිය පැත්තක හරින්න ඕත් නෑ කියන නිකන් ඉල්ලන් නඩු දාගන්න ඕනේ කියලා නැත්තම් මාත් කියන්නේ එළිය තමයි පොඩි කාලේ හින්දෝ මේක අස්සනා හිටියට වයින්දෝ මාර දිගයි අපෝයි ඒ කියන්නේ තාම කවුරුකට ගන්නද කියන්නේ සමහර තැන් වලට යන්නත් බෑ ඒ කියන්නේ යන්න පුළුවන් නිකන් ඉල්ලන් කන්න ඕනේ නෑ නේ කියන්නේ ජිම් කැන්ටින් එක කියලා දින ඒක පැත්තකට අපි යන්නේ මේ ඉතත් කියලා නගර කියලා හැරලා ඉල්ලන් කන්න ඕනේ මේක බලන සීනිය අයියා කෙනෙක් ඉන්නවා නම් අපි නම් දන්නේ නැහැ හොඳ අපි වට කියන්නේ අපි කැම්පස් උත් නෑ අපි ගෙදර ඉන්නේ මගේ කැම්පස් එක මොකක්ද කියලා ජිම් කැන්ටින් කිව්ව ගමන් දන්නවා කොල්ලෝ මේ ටෙල් බෑම් ඒ අන්න ඒක දෙන කැම්පස් ටෙල් බෑම් තියෙන කියවනද හරි අපි නවත්තුවේ කියලා මම මතක් හා නවත්තුවේ ඩූම් ඔපෙටෙල්ලෝ ඩූම් හොටෙල් ඔෆ් ඩූම් එකට ඉස්සෙල්ලා කිව්වේ බෝඩ් එකට ගියානේ බෝඩ් එකේ මොනවද එකක් කිව්වේ බෝඩ් එකේ ඒකේ මේ එස්කේප් වෙන විදිය දන්නවද ඔබ මේ
ඒක ගැන හෙව්වා. නෑ ඒ ඒක. කියන්නේ ඕකේ මේ ඒ කියන්නේ ඔය රටෙන් මචං escape වෙන්න හරි මම වගේ. ඒ කියන්නේ සරලවම අර ඒ කියන්නේ ඔය රට බෝඩ්ලා දෙන සවුත් කොරියා වලටයි චයිනා වලටයි කිව්වනේ. ඔව්. ඔය රටේ කියන්නේ ඔය රටෙන් escape වෙලා දැන් ඒ ඔගේ රූට්ස් ගොඩක් තියෙනවා. කාලෙන් කාලට එක එක රූට්ස් හොයා ගන්න. හරිද? ඕවා ටික ටික ප්‍රසිද්ධ වෙන්න ටික කාලයක් ගියාම ඒ කියන්නේ ඔය රූට්ස් ගන්න ගොඩක් අය එළියට කියන්නේ නැහැ. මොකද එළියට කිව්වොත් ඊට පස්සේ අරුන් ටික ඒ රූට්ස් වහන. ඒ කියන්නේ heavily guarded මචං. ඒ කියන්නේ කිලෝමීටර් 4ක් විතර තියෙනවා no militarized zone එකක් තියෙනවා. ඒ zone එකේ on site තියෙනවා. කවුද ඒ zone එකට එන්නේ? මුන් තියෙනවා. ඒ කියන්නේ උන්ට orders දීලා තියෙන්නේ on site කාවද දැක්කොත් තියෙනවා. shoot කරනවා. උන්ට වැඩක් නැහැ කවුද කියනවා කියලා උන් තියෙනවා. ඒ කියන්නේ මේ රටයි ඒ කියන්නේ ඔය නෝත් කොරියයි චයිනයි අතර මැද්ද තියෙන මචං රිවර් එක. ඔය රිවර් එක ෆ්‍රීස් වෙන කාලෙට තමයි සමහරවල් පයින්. කියන්නේ ඕක ගැන එක ස්ටෝරි එකක් තියෙනවා. ඔය එක කෙල්ලෙක් ඉඳලා තියෙනවා ඒ කෙල්ලගේ දැන් තාත්තා මැරිලා තියෙනවා අර මං කියවර කන්න නැහැ කියලා මචං. ඕක තියෙන ලෝවර් ලෙවල්ස් වල. ඒ කියන්නේ ලෝවර් ලෙවල්ස් වල ඉන්නේ උන්ට කර කියා ගන්න දෙයක් නැහැ. උන් අනිවාර්යෙන් උතරින් පැනලා මොකක් හරි කරගන්න. අනික මේ ජොබ් එකක් කරන්න ජොබ් එකේ තර වේජ් එක $4.5 කියන්නේ කොහෙද බං සර්වයිව් සෑහෙන අඩුයි. ඒ කියන්නේ උන්ට දෙතන සර්වයිව් වෙන්න බෑ. බෑ. දැන් අර ලංකාවේ අය රට යනවා වගේ තමයි කියන්නේ. කල්ලි සර්වයිව් වෙන්න බෑ. හරිම හරි. ඒ හින්දා උතනින් ඕකෙන් ඒ කියන්නේ වේදි නොකා දුවනවා කියන තැන කියන්නේ. ඔව්. දැන් මේකේ දුවලා තියෙනවා. දුවලා මේකී ඒ කියන්නේ මේකී මල්ලි දුවලා තියෙනවා. ඒ කියන්නේ මම මාල්ලිවත් අරගෙන යන්න කියලා. ඒ කියන්නේ උන්ට අර ඒ කියන්නේ උන්ගේ රීප කැම ටිකුත් ඔතන දීලා ඵලයන් කියලා. එනවල නෙවෙයි දැන් මෙතනින් බේරලා යන්න කියලා. ආචිටු දෙන්නලා තියෙන්නේ. මේ ස්ටෝරි සමහර ගායත්තන් තියෙන්න පුළුවන්. මොකද මම මේ වගේ ස්ටෝරිස් කිහිපයක් බැලුවා නිකන් මික්ස් එකක් තියෙන්නත් පුළුවන්. මේ පැනලා ගිහිල්ලා දෙන්න නතර වෙලා තියෙන රැයට චීනේ මිනිස්සෙක් ගෙදර. හරිද? මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා චීනයට. චීනෙයි නෝත් කොරියයි ඇග්‍රීමන්ට් එකට ඇවිල්ලා තිනවා. චීනෙට නෝත් කොරියා සර්වයිව් කෙනෙක් ආව. එයා චීනෙන් නෝත් කොරියා වලට ආයිමත් බාර දෙනවා. ඒ කෙනා නෝත් කොරියා වල තියෙන වෙනම ප්‍රිසන්ස් ඒ ප්‍රිසන්ස් වල ජීවිත කාලෙම ගෙවනවා. ඒක ඇග්‍රීමන්ට්. එහෙම නැත්නම් තව ඔප්ෂන් එකක් තියෙනවා. ස්ලේව් කෙනෙක් විදියට ජීවත් වෙන්න පුළුවන්. right. එක්කෝ අතනීදලා මැරෙන්න ඕනි. එහෙම නැත්නම් චයිනා වලට escape වෙලා ආයෙලා ප්‍රිසන කෙනෙක් වෙන්න ඕනි. නැත්නම් චයිනීස් එකෙක්ව බැඳලා ස්ලේව් කෙනෙක් විදිහට මුළු ජීවිත කාලෙම වැඩ කරගෙන. ඔය තුනෙන් එකක් තියෙනවා. චයිනා වලට. ඉතින් මේකෙල්ල එහෙ එකෙක්ව බැඳ. අර ඒ කියන්නේ උන් බේරෙන්න ගිය රටේ එකාව මුන් බැඳලා. ඊට පස්සේ උන් ඒකගේ මල්ලිව මේ චයිනීස් පොලිසියෙන් ඇවිල්ලා උස්සන් ගිහලා අරයට දාලා. ඉතින් එහාට යාගෙන උන්න දෙයක් ඒක දන්නේ නැහැ. තමන්ගේ මල්ලි. ඊට පස්සේ කොහොම ගිහිල්ලා ඒකේ තව එක එක උන් අතර ගිහිල්ලා එන්නේ ගොඩක් ගිහිල්ලා මේ ස්ලේව් කෙනෙක් විතර ඉඳලා. කියන්නේ ඒකත් හැංගිලා ඉන්නේ හරිද? ඒ කියන්නේ නෝත් කොරියා ඒ කියන්නේ කෙපිච්ච කෙනෙක් කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ වයිෆ් විදියට ඉන්නේ. කොහොම ඉඳලා හෙන්න සිද්ධ. දැන් කියන්නේ ඔය එක රූට් එක. ඇතුලේ බේරෙන්නත් පුළුවන් ගොඩක් වෙලාවට චයිනා වලට පැනනොත් එන්නේ ස්ලේව් කෙනෙක් විතර මුළු ජීවිත කාලෙම ඉන්නේ. ඒ කියන්නේ අර ඒකාගෙන් කතා පිටි සල්ලි හම්බෙන්නේ නැහැ. උන් ඉතින් මේ විතරක් ටික කරන්නේ. ඔව් ගෙදර වැඩ නෙවෙයි මොකක් හරි වත්තක වැඩ ටික. ඒ ටික නැත්තම් ඉතින් නිකන් සෙක්ස් ස්ලේව් කෙනෙක් වෙන්න තමයි වෙන්නේ. ඔව්. ඔප්ෂන් නැහැ තියෙන මචං සවුත් කොරියාදී. සවුත් කොරියා වලට කොහොම හරි පැනගත්තොත් කිසි අවුලක් නැහැ. සවුත් කොරියා වලට පැනන කියන්නේ එතනින් එහාට සවුත් කොරියා සිටිසන්ෂිප් එක දීලා තියාගෙන. කිසි අවුලක්. නෑ ඒ කියන්නේ උන් කෙලින්ම කියනවා. වරෙන් අපි ගන්න. අපිට වරෙන් අපි තියාගන්න. බලට යන්න දෙන්නේ නැහැ. උඹලා අපි බලා ගන්න. උන් ඔක්කොම තියා ගන්නවා. එහෙම තියලා. ඒ කියන්නේ මුන්ගේ උන් escape වෙන්න සාමාන්‍යයෙන් සවුත් කොරියා පාර්ට් එක heavily guarded. ඔව්.
මානකත්වයට. ඒ කියන්නේ එතනින් යනවා කියන එක ඉම්පොසිබල් වැඩ. එකපාරක් එකේ මේ ඔය ඒ කියන්නේ ඔය සෝන් එක තියෙනවනේ ඔය අර මං කියවර මේ රයිස් සෝන්න ඇතුනක ඔන්සත් ෂූට් කරන්න පුළුවන්. ඔය සෝන් එකට එකෙක් ගිහිල්ලා නෝර්ත් කොරියා එකෙක් ඒ කියන්නේ ඔය ඔතන නෝර්ත් කොරියා කැම්ප් එකේ වාහනයක් උස්සගෙන කෙලින්ම එලවලා තියෙනවා සවුත් කොරියා බෝඩ් එකට. සවුත් කොරියා වෝල් එකක් තියෙනවා. ඒ වෝල් එකෙන් එහාට තියෙන සවුත් කොරියා බෝඩ් එක. ඒ කියන්නේ උග බෑට්වල් ගහලා තිබුණත් නැහැ. මේ තන කොහමද ඩ්‍රයිව් කරන් ගිහලා වෙඩි තියෙනවා මේ. එම්ම ෂූට් කරනවා. ෂූට් කරගෙන ගිහලා අර ඔක්කොම ෂූටින්ග්ස් පැත්තේ ගිහලා වාහනේ ගිහලා උවර අතනින් ඊට දැන්ලා සවුත් කොරියා වලට වෙලා තියෙනවා. ඊටයින් පස්සේ එතන හෙවිලි ගාඩන් ඒ කියන්නේ මොකක්ද? නෙක්ස්ට් ලෙවල් ගාඩ් කරලා වෙන්නේ. ඊට පස්සේ මුන් සාමාන්‍යයෙන් කරන්න ඔය පැත්ත ගාඩේද චීනට ගිහිල්ලා චීනෙන් රෂ්‍යාව වලට ගිහිල්ලා රෂ්‍යාව වලින් එන වටයක් ගහලා සවුත් කොරියා වලට. ඒ කියන්නේ සවුත් කොරියා වලට බැන්නහම මුන්ට ගෙනෙන්න ඒ කියන්නේ රිලේෂන්ෂිප් එක හම්බ වෙනවා. නිකන් අර මේ මොකද්ද දැන් අප අපේ රටකින් එහෙම වෙන රටකට ගිහිල්ලා මේ පැනලා එහෙ කෝට් එකේ නඩුවක් දැම්මොත් මාට ජීවිත තර්ජන දෙනවා කියලා මට ඒකට කියන නම්මත් නෑ. කරේ මේ ඒ කියන්නේ එහෙ ස්වීට්සන් ගන්න පුළුවන්. එතකොට ලංකාවට එන්න බෑ. ඒ ලංකාවෙන් බේරෙන්න නම් වෙන රටකට ගිහ ලංකාවට එන්න ඕනේ නෑනේ අයින්. ලංකාවට එන්න බෑ. ඒ රටේ ඉන්න පුළුවන්. ඉන්ද ඕක තමයි ගොඩක් කියලාට ස්කේට් කියලා කරන්නේ. කොහොමද ඉතින් ওই රටෙන් කරගන්න කියන්නේ? ටෝකින් ඩයල් ඇත්ත යන්නේ. ඌ පැනපෙන්නේ නේද? නෑ ඒක වෙන කතාවක්. ඒක වෙනම කතාවක්. කියන්නේ ටෝවා කියලා ඩයල් එකක් හිටියා. ඌ කියන්නේ මේක කැම්පස් එකේ ඩයල් අවුරුදු 20ක් විතර අපේ වයස. මේ කැම්පස් එකේ සෙට් එකත් එක නෝර්ත් කොරියාව වල ට්‍රිප් එකක් ගිහලා. හරිද? ඕක නෝර්ත් කොරියාව ට්‍රිප් එකක් ගිහලා මම දැන් එහෙ අන්තිම දවසේ යන්න ඉස්සෙල්ලා මෙහෙමයි බං හරිද නෝර්ත් කොරියා USA කියන්නේ next level වල මේකේ පොඩි contradiction part එකකුත් තියෙනවා පොඩි conspiracy part එකක් තියෙනවා හරිද තියෙන conspiracy part එක මම ටිකකින් කියනවා මම මේ එහෙ උණයි කියන දෙක එහෙ උන් හිටපු හොටෙල් එකේ සුප්‍රීම් ලීඩර් ඉන්නවනේ මුන්ගේ සුප්‍රීම් ලීඩර් ඉන්න පෝස්ට් එකක් මූ මහරෑ ඇවිල්ලා කියන්නේ මූම කියලා පේන්නේ නැහැ ඒක හරිද මූ කියලා පේන්නේ නැහැ නිකන් මහරෑ පාන්දර විතර ඇවිල්ලා පාන්දර එකට කියලා තමයි වීඩියෝ එකේ තියෙන පාන්දර එකට ඇවිල්ලා මූගේ පෝස්ට් එක ඒ කියන්නේ ඒක එහෙම තියෙන්නේ වහලා තියෙන්නේ ඒක මෙහෙම ගලවලා ඒ පෝස්ට් එක රෝල් කරලා බෑග් ඒ කියන්නේ තනින් ගලවලා බෑග් එකේ දාගෙන යනවාද හරිද දැන් ඔක්ක CCTV එකේ තියෙනවා ඒ කියන්නේ ඒක හෙනම ඒ කියන්නේ ෆෙන්සි වැඩක් ඒ ඒ රටේ සරලවම ඒ අර උන්ගේ ස්ටැචුස් වලට පිටිපස්ස තියලා අර අපේ දින බුදු පිළිමයට පිටුපා පින්තූර ගන්න එපා කියන්නේ තුරගෙන විදහාම කියන ඒ වගේ තමයි එහෙත් ඒ කියන්නේ අනිකර වැඳගෙන ඉන්නේ සිද්ධාර්ථ ඒකට මේ උන් ඒ කියන්නේ ඌ එක රංගියාට ඒ කියන්නේ දැන් ඌ එක අරගෙන දැන් ප්ලේන් එකට බෝඩ් වෙන්න ගියා ප්ලේන් එකට බෝඩ් වෙන්න යනකොට එකපාරට ඇමරිකන් සිටිසන් කෙනෙක් මෙහෙම කෙනෙක් ඉන්නවද කියලා අහලා මූ උස්සන් ගිහලා ඉතුරු ඔක්කොම ඒවල මූ විතරක් දන්නේ ඊට පස්සේ ඌ උසාවියට දැම්මට පස්සේ මුන් මේ වීඩියෝ එක ප්ලේ කරලා කියලා තිනවා මෙහෙමයි මේ ඔයා මෙහෙමයක් උස්සලා තියනවා කියලා මේ මේක නීතියෙන් තහනම් ඒ හින්ද ඔයාට මෙහෙ ඉන්න එනවා ඔයාව ප්‍රිසන් එකට දාන්න වෙනවා පස්සේ ලෝයස්ලා එන කට්ටක් කාලා ඊට පස්සේ එහෙම කියලා USA ගවර්න්මන්ට් එකත් තියෙනවා ඉලලා මූ දීලා නැහැ මචං දුන්නෙම නැහැ ඊට පස්සේ මූ එහෙ බන්දරගාර ඉන්න සෑන් කාලේ කියන්නේ මූට අවුරුදු බර ගානක සෙන්ටෙන්ස් එකක් හම්බ වෙනවා ඒ දැන් ඌ ඉන්නවා ඌ ඉඳලා ඊට පස්සේ කොහොම හරි එන කට්ටක් කාලා USA ගවර්න්මන්ට් එකත් ඉන්ක්ලූඩ් වෙලා උන්ගේ අම්මයි තාත්තයි එන කට්ටක් කාලා මූව දැන් කොහොම හරි එතනින් බේර අත්තර කරගන්න
ඔව්. පස්සේ මූද USA වලට ගේනවා. හ්ම්. කොල්ලගේ කකුල් දෙකෙන් හිටගෙන එන්නේ ඇඳක කොමකක්ද. ඔව්. හරි ටෝච් එකක් දෙන්න. ෆුල් ටෝච් එක. හ්ම්. ඊපස්සේ ඇවිල්ලා දැන් ඌව මෑස් චින්නල ගහන් ඉඳී ඉඳලා තියෙන්නේ ඔව්. කියලා මැෂින් ගාල් ගාලවන්න කියලා ඒක මම තාත්තා කියන්නේ ඈ නෑන්නේ බං ඉතින් එහෙම ඉඳලා වැඩක් නෑනේ ජීවත් වෙලා. ඊපස්සේ ඇවිල්ලා සති දෙකයි උමරු. ඔව්. ඒකේ කියන්නේ ටෝච් මෙතඩ් එකක් තියෙනවා මචං මූණට කියන්නේ ඕකේ එකක් තියෙනවා මූණට ලේන්ස් එකක් දාලා වතුර දානවා එක දාන්න උස්ම කියන්නේ. ඊපත් වෙන මෙන්න මෙතෙන්ද මචං වතුර දාන. ඔව්. මේ කියන්නේ මෙහෙම උඩුව මේ අතට හරවල දාලා එහෙම දිගරල වතුර හරවන. වතුර. ඒතකොට මෙන්න මේ නහයෙන් හ්ම්. බ්‍රේන් එකට වතුර යනවා. එහෙම කියම් බ්‍රේන් ඩැමේජ් එකක්. ඔව්. ඕක තමයි කරලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ සාගය කරන්නේ. කියන්නේ මේ ඔටොප්සි එකේද කියලා හොයාගෙන තියෙන ඕක කරලා තියෙනවා. ඔව්. ඕක තහනම්ම තහනම් වැඩ. මේ ඉස්සර FBI එකේ ඕක කරලා තිනවා තාමත් සමහර තැන්වල මෙහෙම ලේන්සුවක් දාලා එතෙන්ට ඒ කියන්නේ ඒක උඩට වතුර දාන GTA ගහපේ මොහොම මිෂන් එකක් තියෙනවා ඒක ඇතුලේ දානවා නම් GTA ගහපේ නම් දාන්න මේ ඕක කරන්නේ අර තත්ත්වය කරන්නකෝ දැන් මම මතක නැහැ තත්ත්වය කවුද ට්‍රෙවර් කරන්නේ ට්‍රෙවර් FBI එකේ මිෂන් එකකට කරන්නේ මේ මොනවමයක් කරලා තියෙනවා දැන් ඕකේ තියෙන අර කන්ස්පිරසි එක තමයි අර පෙන්වන CCTV එකේදී කිසිම තැනක ඒ ඉන්නේ ඔටෝ කියලා ඒ කියන්නේ එහෙම එයාමයි කියලා සාක්ෂියක් නැහැ. ඔව්. එයාගේ යාළුවෝ කියලා තියෙනවා එයා පාන්දර එකට ක්ලබ් එකේ ඒගොල්ලොත් එක්ක ඩාන්ස් කරගෙන හිටියේ. ඒ ටයිම් එක. ඔව්. ඒගොල්ලෝ ආයෙමත් හොටෙල් එකට ඇවිල්ලා තියෙන්නේ පාන්දර 3ට. කියන්නේ එවිඩන්ස් ඒ කියන්නේ ඒ වගේ දේවල් කියද්දි පොඩි කන්ට්‍රඩික්ෂන් සිද්ධියක් තියෙනවා. ඊපස්සේ ඒගොල්ලෝ කියන්නේ මේක ඒගොල්ලෝ ඉස්සෙල්ලා ඉඳන්ම ප්ලෑන් කරගෙන ඉඳලා තියෙනවා USA යට පොඩි يعني USA සිටිසන් කෙනෙක්ට ඒ ගෲප් එකෙන් දෙන්නයි දුක ඉඳලා තියෙන්නේ. ඔව්. එතනින් එක්කෙනෙක් ඒ කියන්නේ මෙයාම ටාගට් කරලා ඉඳලා තියෙනවා. ඒ කියන්නේ බේසිකලි මෙයා ප්‍රෙස් කොන්ෆරන්ස් එක පිළිගන්න මම මේක කරා කියලා. ඔව්. ඒගොල්ලෝ කියන්නේ ඒකත් එයාට බල කරලා ෆිසිකල් ටෝච් එක නිසා මම කියන්නත් ඔව් පුළුවන්. කියන්නේ ඒ කියන්නේ ෆිසිකල් ටෝච් හරි ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සෙක්ව බය කරලා ඒක කරගන්න පුළුවන්. ඒ කියන්නේ කන්ෆෙෂන් එක හදන්න පුළුවන්. ඔව්. එහෙම කරලා කරයි කියලා තමයි උන් කියන්නේ. හ්ම්. ඊට පස්සේ මූ උසාවියේදී හෙන්නට බෑගාපත් වෙනවා මං වැරද්දක් කරේ මගේ නොදැනුවත්කමට ගිහින් හෙන්නට අඬ කිසි දෙයක් වැඩක් වෙන්නේ නැහැ ඌව දානවා ඒ කියන්නේ අර මේ අර টොප්ස් එකේදී ඒ කියන්නේ උන් දැනගන්නවා ඌ ප්‍රිසන් එකට ගිහිල්ලා මාසයයි තමයි හරියට ඉඳලා තියෙන්නේ ඉතුරු මාස ගානම කියන මාස 10ක්ද කොහෙද ඌ කොහොමද තත්ත්වෙද ඒ කියන්නේ ඌව තියාගෙන නිගෝෂියේට් කරන එක තමයි කරලා තියෙන්නේ. ඔක් කරවි ඒ කියන්නේ ඌව කොමාගේ තියාගෙන නිගෝෂියේට් කරන එක. ඒ සමහරට කියන්නේ මම හිතන්නේ එහෙම කරන්නත් ඇත්තේ බං. එතකොට දැන් මූ හොඳ 100න් එළියට ගියොත් එහෙම කරපු දේවල් ඔක්කොම එළියට එනවනේ ටිකෙන් ටික. ඕ කියන්නේ ජීවිතේට එහෙම තියන්නේ ඔව්. නැහැ. මොකද දැන් ඒ කියන්නේ මූ ඔව්. ටර්මිනේට් කළත් බෑ. මූ ටර්මිනේට් කළත් මොනවද කරන්න බෑ. ඉතින් අර බ්‍රේන් එක ඩැමේජ් කරලා මරන්නද සමහරට. හරි ඒකම තමයි මට ඕනලා තියෙන්නේ. ඔව්. මොකද කරන්න බැරි නට නෙමෙයි බං ඌ. නෑ ඒ කියන්නේ එච්චර නෙවෙයි. ඒ කියන්නේ නෝර්ත් කොරියා ඔය කිම් ජොන් උන්ගේ අංකල් ඉන්නේ. ඔව්. අංකල්ව මැරුවා. හ්ම්. රට මැද්ද මැරුවා. ඒ කියන්නේ ඌව මරන්න හේතුව ඔව්. උගේ බිස්නස් මැටර්ස් වලට ඉන්ක්ලූඩ් කරනවා වැඩි කිය. රටේ ජෙනරල් මාෂ. රටේ ජෙනරල් කෙනෙක්ව කිම් ජොන් උන් ලං වුණා කියලා මැරුවා. අමුතු ඩයලොග් එක. උට හිතුනොත් මරන්න. කියන්නේ උට හිතන්නේ ගාවද මරන්න. අපි දෙන්න අදට මරලා ඉදන්නේ නැහැ. ඔව් මරලා ඉදන්න ඇරිලා මරනා නම් මරපන්. බැක් කරපන්. ඇඩ්‍රස් එක ඕනනම් කියන්න. සිද්ධාර්ථ මේ කියන්නේ මොකද ඒ කියන්නේ එහෙ ඉන්නේ ෂුවර් මෙහෙ ඉන්න කොන් හත් ෂුවර් නේ ෆෝන් නම්බර් එක කිව්වොත් මට ඕන එකේ ෂුවර් ලංකාවේ ෂුවර් ඉතිරාට
සමහරින් බේසිකලි කියන්නේ නෝත් කොරියා ගැන ඩාර්ක් සීක්‍රට්ස් ගැන ගොඩක් ඩාර්ක් තනක් ඇත්තනම ගත්තහම මේ ලොකු පිස් එක. ඒ කියන්නේ නෝත් කොරියා ගියාම මතක් වෙන්නේ ඉතින් අරුව තමයි කිම් ජොන් උන්ව තමයි මතක් වෙන්නේ. ඔව් ඒ කියන්නේ උන් අර නියුක්ලියර් ටෙස්ට් වලට එච්චර නිකන් කියන්නේ ඉන්ට්‍රස්ට් එකක් තියෙන උන් අර තියාගෙන ඉන්නවා. උඹලා සද්ද දැමුවොත් ගහන. ඔව්. එහෙම සිද්ධි. හ්ම්. ඒ කියන්නේ ඔය අනිත් රටවල් වල මචං නියුක්ලියර් ටෙස්ට් කරනවට විරුද්ධයි නේ කියන්නේ අනිත් රටවල් වල නියුක්ලියර් ටෙස්ට් කරනවා නම් එන අම්බු එන නඩුවේ උන්ට උන් කරන්නේ රටත් වහගෙන උන් කරන එක කරනවා. බෝම්බක් ගන්න. හැබැයි ඒ යතේ උන්ට ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ ඔව්. කරන එක කරන. දැන් අපේ උන් එහෙමනේ කියනවා අපේ උන් අම්මඩස. අපේ ඊට නේද දැන් මෙහෙම කරලා ඇමරිකාව තරහගේ එන්න තරහ. ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. එන්ට දැන් නෑ. ඕන පුක ප්‍රීතියසක් නේද? අන්න හරි නබුකක් හිටියස් මේ ඕන පූ එකේ මේ කැල්ල අයින් කරගත්තොත් හරි අද පාපිල්ල. පාපිල්ල අයින් කරගත්තොත් හරි දැන් අපේ අම්මා මේක බලුවොත් මට ගහනවා මචං ප්‍රයිමරි ගන්නන්නේ මේ අපි උන්චි බැලුවා පරණ වීඩියෝ එක. ඔයි සබුත් කරා. කෝ කියන් වයිනාද නෑ නෑ උදේ කියලා කිව්වා. එපීටෙන් දාලා තිබ්බා. එපීෂා. අපේ නකව ඒ කියන්නේ මං කරන පිස්සුවල ගෙදෙට්ට කිව්වනම් මචං ඉවරයක් නෑ සතියෙන් සති කියන්නේ ඒකට ආයි ටොපික් එක ඉවරයිද බං? එච්චරේ ගොඩක්. නෝත් කොරියා ටොපික් එක නම් ඉවරයි වෙන ඉන්ට්‍රස්ට් මාකර් ටොපික් එකක් තියෙනවා ඒ කියන්නේ මේ නෝත් කොරියා ගැන තව තියෙනවා හරිද ඔව්. ඇත්ත වශයෙන්ම මාහට දැන් මතක නෑ මං දැන් නෝත් කොරියා ගැන බලලා සය එනකම් ඔව් මට බලන්න ගත්තාම පීස් එක වගේ බලලා තියෙනවා මම දැන් හොයාගත්ත පිටු දෙක. ඉගෙන මෙගෙන විතර හොයාගත්තා. බෑ ඒ කියන්නේ දැන් ඔබ එහෙම ලියාගෙන මම මොකද ලියාගෙන නැහැ දැන් නෑ මට මට වෙලා කියන්න තියෙන්නේ පොඩ්ඩක් අර කියන්නේ දැන් ඔබ ෆ්ලුවට් එකේ කතා කරාට මට අර හැම ඔළුවට එන්නේ මොකක් කර පොයින්ට් අවුට් කරගත්තේ නැතෝ. එතකොට මං අර නිකන් අර බෙල්ල බල දඟන නැති බල්ලාගේ හතරට යනවා. මං ඒක ලියා අපිත් තායි මේක ලියා ගන්න. නේ. එතකොට කියන්න ඕනේ එක කියනවා පොඩ්ඩක් අමතරව කියනවා ඒක වෙනම කතාවක්. හොඳලා මේ වෙනම කතාවක්. එතකොට අපි දාලා. ටොපික් එක ඉච්චරයි නේද? ටොපික් එක ඉච්චරයි ආයිතින් නිකන් ටික්ටෝක් එකක් ඔය ගන්න ඕන පුළුවන් පොඩි විනාඩි ගානක් තව කතා කරන්න මොන හරි දේවල්. ටික් හරි මොනවා හරි. නෝත් කොරියා ගැන තව කියන්න තියෙනවා නම් කියමු නෑ මේක කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න දාන්න. දැන් අපි දෙන්න මේකට පස්සේ තව පොඩි පිස් වැඩක් try කරන් දෙන්න ඒකත් දැන් කරලා ඇස්සේ ඒකත් බලන්න දාලා. නේ channel එකත් තාම දන්නේ නෑ දන්නේ. මේක දැයිද? දන්නේ. දන්නේ. try මේක නම් දාන්න නෑ පුතේ ක්ලිප් කොපිරයිට් විතරයි නේ වෙන එක දාන්න. කරයි දන්නේ කමියුනිටි පෝස්ට් එකක් දාමු. channel එක හරියනවා වගේ නම් කමියුනිටි පෝස්ට් එකක් ඔව් දාමු මේකේ. වීඩියෝ පොස්ට් එකක් දාන්න මේක ගැන අයිඩියා මන් දාන්නම් මේ කමියුනිටි පෝස්ට් එක මං ගිය සැරේ දැම්මා අර මේ අපි පළවෙනි එකේ අර මන් ටෝච් කරන විදිය. උඹ ඒක දාලා තිබුණේ. ෆොටෝ එක මන් අන්න දාලා හරි ඔව් හොඳයි ෆොටෝ ඒ වගේ දාන්න. ඒක මරුවා. ඒක ඔබත් හොයලා දාන්න දාන්න ටික. නිකන් AI ජෙනරේට් කරලා ඒක ගන්න පුළුවන්. දාපන්. ඕවර zoom එක ඕවර zoom පොඩි වෙලාවට නෑ නේ තොට ගිලට නිකන් අරා මට මේ බැල්ව සෙට්ටුන්නේ. මම කරයි thank you ඔබ තමයි ඉතින් දැම්මොත් දාන්නේ. YouTube එකේ හරි post එකක් දැම්මම මම තමයි. ඒ කියන්නේ සරලව මචං රෙකෝඩ් කරන්න නැතු ඔව්. එඩිට් කරන්න නැතු කමියුනිටි පෝස්ට් දාන්න නැතු මං කරපු එකම වැඩේ මගේකින් channel එකක් කරලා උඹට access දුන්න විතරයි පුලන ownership එක මොකක්ද දාපන්. කරේ නෑ උලන්න මම ඒකත් දාන්න මට ඒක දාන්න තේරෙන්නේ ඒ කියන්නේ උඹට දීලා ඇත්තත් ඒකත් ඔක්කොම access දීලා තියෙන්නේ උඹට මොකක්ද කරන්නේ දාමු බල්ල එහෙම මේ මොනවා හරි තියෙනවා නිකන් ඔව් මට යක් දාලා දාමු. හැල්ලක් දාන්න.
ආතල් ටොපික්ස් එහෙම තියෙනවා නම් දාන්න. දාන්න. ඔව්. දාන්න. වන්න අපි- ක්‍රයි කියන මම හොයලා දාන්න බර. වන්න ක්‍රයි කියන චුට්ටක් හොයන්න පුළුවන් නේද? ඕන කරයි. වන්න ක්‍රයි. ඒ කියන්නේ අඬන්න ඕනි කියලා කියන්නේ want to cry නේ මචං. wanna cry කියන්නේ want to cry. අඬන්න. උඹ වන්න කියලා ප්‍රනවුන්ස් කරන මම වන්න කියලා ප්‍රනවුන්ස් කරනවා. වන්න ක්‍රයි. නෑ බෝ ඒගේ ඔබන් ඇතර දැගත් නෑ මොනම ඔය එළමනාට මේ කිය අර පාපේ බැට්‍රි ගේන්නවච මාතර සෙට්ට තුන් තුන්ටේ නවද සෙට්ට මේ අපි අතර ලැගෙන වන්න ඉටපුගේ භාෂා ඉගෙන මට සම්පූර්ණ අයිතිය තියෙන මමත් තාපු නිදලා තියෙන මට අයිතිය තියෙන මක්කයි ලයිස් හොඳ ඇයට එලගිරිනේ ඉනම් අපි ලගිරියනම් උතරින් කැප අපි යනවා ඊළඟ එක රෙකෝඩ් කර බල මේකෙන් පුදිය ගන්න good night උදා පුදිය ගන්න good night peace චාව් චාව් peace 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 අපි යා peace peace